Hello guys, welcome back to my YouTube channel. ඔයාලත් එක්ක මට කාලෙකින් කොහෙවත් යන්න බැරි වුණානේ. එන්නකෝ අද අපි ගමනක් යන්න. ඉතින් මේ ගෙවෙන්නේ මගේ යුනිවර්සිටි එකේ වැකේෂන් එකනේ. ඉතින් මං අද හිතුවා මං වෙනුවෙන් වෙලාව වෙන් කරන්න. ඒ නිසාද මම මාත් එක්ක පොඩ්ඩක් එළියට ගියා. මං ආස දේවල් කරන්න, මං ආස කැම බීම කන්න, මං ආස දේවල් ගන්න. ඒ වගේ දේවල් ටිකකට තමයි අද මං ඔයාලවත් එක්කගෙන යන්නේ. බලමුකෝ ගිහින් අද මම මොනවද ගන්නේ, මොනවද කරන්න කියලා. අනු ළමයි වෙච්ච අපිට කොච්චර ඇඳුම් තිබුණත් මදෙනේ. ඉතින් මාත් අද මුලින්ම ගියේ ඇඳුම් ගන්න. ඊට පස්සේ මට ඕනි කරන ඇඳුම් ටික අරගෙන මං ආවා පින්ක් ආකේඩ් එකට. අද මම පින්ක් ආකේඩ් එකට ආවේ ඔයාලට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනි නිසා ඒකට ඕනි කරන බඩු ටිකක් ගන්න. ඉතින් ඒ බඩු ටික ගන්නවා විතරක් නෙමෙයි. මං ඉතින් මෙතන තියෙන කියුට් දේවල් දිහා බලලා එතනින් මට ඕනි කියලා හිතන දේවල් ටිකකුත් අරගෙන තමයි ඔයාලගේ සර්ප්‍රයිස් එකට ඕනි බඩු ටික ගන්න ගියේ. මේ බලන්නකෝ මේ සෙකන්ඩ් ෆ්ලෝර් එක පුරාම මල් හරිම ලස්සනයි. මේ මල් ටික දැක්කම මේ සේරම ටික අරගෙන ඉන්න හිතුණා මට ගෙදර. ඒත් එහෙම කරන්න බෑනේ. මේන් ඊට පස්සේ මෙයාලට අපේ ගෙදර එන්න ඕනේ. මං කිව්වා පස්සේ දවසක එක්කන් යන්නම් කියලා. ඊට පස්සේ මට ඕනි කරන බඩු ටික අරගෙන මම පින්ක් ආකේඩ් එකෙන් ආවා. මේ වෙද්දි දැන් මට ටිකක් මහන්සි. දවසෙම මං ඇවිදලා බඩු අරගෙන දැන් දවල් වෙලානේ ටිකක්. ඉතින් මං හිතුවා මොන හරි කාලා හිටියනම් හොඳයි කියලා. මම ඒ නිසා ගියා ගල්ලේ ඩික්සන් රෝඩ් එකේ තියෙන අලුතෙන් දාපු කික්ස් එකට. මේක අලුත් කිව්වට දැන් නම් ටිකක් පරණයි. හැබැයි මට එතනට තාම යන්න හම්බුනේ නැහැ. මේ ගෝල් ෆෝර්ට් එකේ කික්ස් එක නෙමෙයි ඩික්සන් රෝඩ් එකේ තියෙන කික්ස් එක. එතන තියෙන හරිම ලස්සන වයිබ් එකක්. ඒ නිසා තමයි මට යන්න ඕනේ උනේ. ඇත්තටම එතනට ගියාට පස්සේ මට තේරුණා ඇත්තටම මේ ලස්සන වගේම හරිම නිදහසේ අපිට අපිත් එක්ක කාලය ගත කරන්න ගොඩාක් හොඳ තැනක් තමයි එතන කියලා. මම ඉතින් කැම ටිකත් ඕඩර් කරලා මං මනෝ පාරක් ගහගෙන හිටියා. ඊට පස්සේ මම ගෙදර එන්න ආවා. පේනවනේ හොඳටම වහිනවා. අද දවස ගැන මට ගොඩාක් සතුටුයි. මං වෙනුවෙන් කාලය වෙන් කරපු නිසා ගොඩාක්ම. ඉතින් ඔයාලටත් කියන්නේ අපි වටේ මොන දේ සිද්ධ වුණත් ඔයාලා වෙනුවෙන් ජීවත් වෙන එක නතර කරන්න එපා. ඔයාලා කැමති හැම දෙයක්ම කරන්න. මොකද අපි අවුරුදු දහස් ගණක් ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙවෙයිනේ. අපි ආස හැමදේම අපි ජීවත් වෙලා ඉන්න කාලෙදී අපි කරන්න ඕනේ. ඉතින් ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න.